හොඳයි ළමයි ඉතින් ඊළඟ වීඩියෝ එකත් ඔයාලව හරි මාවදරින් පිළිගන්නවා. ඉතින් 2023 ලෙවල් කෙටි ප්‍රශ්න පත්‍රයේ තුන්වෙනි කෙටි ප්‍රශ්නෙට ඇවිල්ලා තියෙන්නේ බීජීය පදවල කුඩා පද ගුණාකාරය හොයන්න. ඉතින් අපි දන්නවා අපිට සංඛ්‍යා තුනක් 2 5 3 දීලා තිබුණොත් අපිට ඒ කූපෝගු හොයන්නේ කොහොමද කියලා අපි කලින් ඉගෙනගෙන තියෙනවා. ඒ වගේම බීජීය පදවල කූපෝගු හොයන විදිහත් අපි ඉගෙනගෙන තියෙනවා. ඉතින් සංඛ්‍යාවලත් බීජීය පදවලත් කූපෝගු හොයන්නේ එකම විදිහට. ඒක ඇත්තම හරි ලේසි ක්‍රමයක්. මෙතෙන්දි කරන්න තියෙන්නේ මේ තුනම එකට ලියා ගන්න. 2x y වර්ග මේ තුනම පේලියට ලියලා මේ තුනම එක සැරේ ප්‍රථමක සංඛ්‍යා වලින් අපි සංඛ්‍යා බෙදලා දින ප්‍රථමක සංඛ්‍යා වලින් කියලා කියන්නේ සංඛ්‍යා වලින් බෙදාගෙන යන්නේ. ප්‍රථමක සංඛ්‍යා කියන්නේ සාධක දෙකක් විතරක් තියෙන සංඛ්‍යා. ඉතින් ඒව ඔයාලා දන්නේ නැත්නම් එහෙම නැත්නම් කූපෝගු සංඛ්‍යාවල කූපෝගු හොයන විදිය ඔයාලා දන්නේ නැත්නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාලා තියන්න. අනිවාර්යයෙන් මේක වීඩියෝ එකක් ගෙන්න. ඉතින් මම මේක දෙකකින් බෙදනවා. 8 දෙකෙන් බෙදුනම 4යි xy 2 දෙකෙන් බෙදුනම 2 නැතුව යනවා. xy විතරක් ඉතුරු xy වර්ග විතරක් ඉතුරු වෙනවා. 12 දෙකෙන් බෙදුනම 6යි y ඉතුරුයි. මේකත් මම ආයේ දෙකෙන් බෙදනවා. මට පේනවා මේක දෙකෙන් බෙදෙන සංඛ්‍යාවක් තියෙන නිසා දෙකෙන් බෙදනවා. 4 දෙකෙන් බෙදුනම 2යි xy ඉතුරු වෙනවා. මෙයාව දෙකෙන් බෙදෙන්නේ නැහැ. එයාව එහෙමම ලියනවා. 6 දෙකට බෙදුනම 3යි y ඉතුරු වෙනවා. මෙතන දෙක තියෙන නිසා මම ආපහු දෙක බෙදනවා. මොකද එයාව පිළි කරන්න ඕනේ. ඉතින් එයා කියම xy ඉතුරු වෙනවා. මේකේ දෙකෙන් බෙදෙන්න දෙයක් නැහැ. මෙයාගේ දෙකෙන් බෙදෙන්න දෙයක් නැහැ. right. 3 තියෙන නිසා මම මේ ඔක්කොම 3ෙන් බෙදනවා. xy මෙයාගේ 3ෙන් බෙදෙන්න දෙයක් නැහැ. එයාවත් ලියනවා. මෙයාගෙන් 3ෙන් බෙදුනම මෙතන y විතරක් ඉතුරු වෙනවා. දැන් මම ආපහු මේ 3ෙන් y තියෙන නිසා මම y වලින් බෙදනවා. x y එක නැතුව යනවා. x y මෙතන y වර්ග තියෙන එක y එකක් ගියම එක y එකක් ඉතුරුයි. මෙයා එක y එකයි තියෙන්නේ. එයාව එකෙන් බෙදුනම එකයි. ඉතින් මතක තියාගන්න කූපෝගු හොයද්දී මේ තුනේම එක වෙනකම් අපි මේක විදිහට බෙදන්න ඕනේ. ආයෙත් y වලින් බෙදනවා. x එකයි. මම දැන් x වලින් බෙදනවා. මෙතන එක වෙනවා. මෙයත් එක වෙනවා. මෙයත් එක වෙනවා. right. ඊට පස්සේ ඔයාලට පේනවා දැන් මේ බෙදලා තියෙන සංඛ්‍යා ටික මොනවද කියලා. මෙන්න මේ ටික ගන්න ඕනේ මෙන්න මේ විදිහට. කූපෝගු සමානයි. 2 වැඩි 2 වැඩි 2 දෙකේ වතුනක් තියෙනවා. මම ඉතින් ඉරක් ගහගන්න පැටලෙන හින්දා ආයෙ තියෙනවා. ඊට පස්සේ වැඩි 3 වැඩි y දෙකක් තියෙනවා. වැඩි x 2 වැඩි 2 වැඩි දෙකේ වතුනක් තියෙනවා. 3 එකක් තියෙනවා. y 2යි x 1යි. එතකොට එනවා බලන්න. 2 වාරයක් 2 4යි 4 වාරයක් 2 8යි 8 වාරයක් 3 24යි 8 වාරයක් 3 24යි x එකක් තියෙනවා. y දෙකක් x y කූපෝගු කියන්නේ 24යි x y වර්ග. ඉතින් මේකටත් කෙටි ප්‍රශ්න පත්‍රයේ ලකුණු දෙකක් දීලා තියෙනවා. අවසාන උත්තරේ ගන්නට එක ලකුණයි. මේ විදිහට හදලා පෙන්නනට එක ලකුණයි. ඉතින් ඔයාලට පේනවා ඉතින් හරිම ලේසි ගානක්. ඉතින් හැබැයි ඔයාලා කූපෝගු ගන්න විදිය දන්නේ නැත්නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාලා තියන්න. අපි අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් කරමු. සහ මතක ඇතුව මේ වීඩියෝ එක subscribe කරලා තියාගන්න. ඒ වගේම ඔයාලගේ යාළුවන්ට උදව් වෙන නිසා මේක share කරන්න කියලාත් මතක් කරන්න කැමතියි. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.